සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද අපි ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ගමේ ලස්සන තමයි. අපි ඉතින් මේ දැන් පුංචි ගමනක් යනවා. ඒ යන ගමන් ඔයාලට අපේ ගමේ ලස්සන පෙන්නන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ නිසා බලන්නකො මේ මුලින්ම අපිට හම්බෙන යෝධෑල තමයි මේ. එයාලා බලන්න දැන් මේ යෝධෑල ගොඩාක් වතුර වැස්ස දවස්වල උඩ කටමට්ටමටම උඩට වගේ ආවා. ඉතින් දැන් මේ මුකුත් නොකර වගේ ඉතින් වැවත් හිමීට යෝධෑල ගලාගෙන යනවා. බලන්නකො චුට්ටක් අපේ ගමේ අස්රිය. මේ තියෙන පාලං එම කැඩලා ගිහිල්ලානේ. පාලං කැඩලා ඉතින් නේද? අපිට මෙන්න ඉතින් තියෙන කුඹුරු යායවල් යට වෙලා තිබුණේ. ඉතින් ඒක නිසා අලි කියන අය නම් ඉතින් ඉන්නවා හැමතැනම. ආම්බාන මොනරෙක් පියාඹලා ගියා. දැක්ක ලස්සන පරිසරයක් තියෙන්නේ යෝධෑල අවට මේ. අපිට මේ පාරෙන් පයින් යන්න ආසයි. මොකද මේ දෙපැත්තේ තියෙන පරිසරය ලස්සන බලන්න යන්න පුළුවන් නිසා අපි පයින් යන්නේ යන ගමන. අපි මේ නාචාදුවට යන්නේ. නාචාදුවට යන ගමන අපි ඉතින් හැමදාම මේ පාරෙන් තමයි පයින් යන්න කැමති. ඒ කියන්නේ මේ පොඩි අය ආසයි වටපිටාව බලන්න. අනිත් එක ඉතින් අපිට යාන වාහනක් නැහැනේ. ඒ නිසා යාළුවනේ අපි ඉතින් ගොඩක් හැම තිස්සෙම ගමනක් ගියොත් පයින් තමයි මේ පොඩි දුරවල් වලට යන්නේ. එන්න අපි පොඩ්ඩ දෙන්න යනවා ඔය. සවි නැන් කවි. ඔය මේ පැත්ත බලන්න පොඩ්ඩක්. ඒ දෙන්නත් හරි කැමති පයින් යන්න. එන යෝධෑලේ වතුර මට්ටම ඔන්න දැන් බැහැලා තින්නේ වතුර. ඔන්න ඔය ගානට තමයි දැන් වතුර යන්නේ. ඒ දවස්වල මේ පාරෙන් වතුර ගියේ. යෝධෑලේ වතුර මට්ටම පාරෙන් ගියේ. ඉතින් යට වෙච්ච කුඹුරු තමයි ඔය හදන්නේ කට්ටිය. නැවත හාලා පටන් ගන්නවා ඉතින්. ඔය යට වෙච්ච කුඹුරු තමයි. ගොයම් පීදුනම හරි ලස්සනයි. තව ඉස්සරහට තියෙනවා මේකේ රුවන්වැලි මහ සෑය පේනවා, සඳහිරු සෑය, ජේතවනාරාමය ඒව පේනවා, ඈත පේනවා ඒවා. ඉතින් පයින් යනකොට ඒව දැක ගන්න තියෙනවා නේ. හරි ලස්සනයි. සුන්දර පරිසරයක් තියෙන්නේ. මේ සාවස්තිපුර අනුරාධපුර සාවස්තිපුර අලුත්ව කියන ගම්පියස තමයි මේ. ඕම් බන්න හරි ලස්සනයි සුන්දරයි. මේ තියෙන පාර අපි යන පාර. දැන් අපි තව ඉස්සරහදී පෙන්නමු නේ. ඉස්සරහදී ලස්සන තැන් තියෙන පෙන්නමු වැව තියෙනවා ඒ වගේ පෙන්නමු. අන්න ඉතින් මම ඔයාලට පෙන්වන්න හදන්නේ සුන්දර පරිසරයට ලස්සන පැල් කොටයක් එහෙම ගහලා තියෙනවා. ගහක් උඩ මේ බලන්න කෝන් ගහක් උඩ ගහලා තියෙන්නේ. ඕම් බලන්න අලින්ගෙන් පරිස්සම් කරගන්න මේ කුඹුරු යායවල් පරිස්සම් කරගන්න තමයි මේ පැල ගහලා තියෙන බලන්න. අපේ ගොවිතැන් කරන මහත්තුරු ගොවි මහත්තුරු ගහලා තියෙන පැල තමයි මේ. රැට ඉතින් මේ පැලේ ඉන්න උදේට ඉතින් ගෙදර යනවා. ඔන්නම තමයි මේ ගොවිතැන් ආරක්ෂා කරන්නේ. ඔය තියෙන්නේ පල්ලෙහා කුඹුරු යාය තියෙන. ඔය තියෙන වෙල් යාය. ඔව ආරක්ෂා කරන්න අලින්ගෙන්. හරි අමාරුවෙන් ඉතින් දුක් මහන්සිලා මේ මිනිස්සු මේව රැකගන්නේ. ඉතින් බලන්න ලස්සන මලක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් කැලේ මලක්. මේ තියෙන්නේ බලන්න ලස්සන මලක් නේ. වැලක් තියෙනවා. බලන්න. මේ තියෙන ලස්සනයි මේවා. මම නම නම් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. මේක දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න. දන්න අය මේ මල මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න මේ. කැලේ ලස්සනට පිපෙන මල් තමයි මේවා. මේ තියෙන. ඕම් බලන්න කැලේ ලස්සනට පිපෙන මල්. අතින් ඕන ගන්න දෙන්නම්. අපේ චෝටික. පුළුවන් මං කඩන්න. එන්න බලන්න මේ කැලේ පිපෙන ලස්සන මලක් තමයි මේ. මේ බා හරි ලස්සනයි. මේ බා ඕම් බලන්න සුන්දර ලස්සන මල් තියෙන තව ඉස්සරහට බා කැලේ මල්. ඕම් බලන්න ලස්සන බලන්න අපේ කන් වල කුඹුරු ආයව කොක්කුව එහෙම එහෙට පියාඹනවා මෙහෙට පියාඹනවා ඒ බලන්න ලස්සන.
අර ඈත පොල්වත් ඒකට කියන්නේ පොල්වත්ත කියලා නේද? ඒ තියෙන හරිය. පොල්ලත්තවත් කියන්න අර පොල්වත්ත හරියට. කියලා කියන්නේ. අපිට ඈතින් පේනවා රුවන්වැලිස ඒත් ඉතින් මේ හරියට පැහැදිලි නෑ. අර හරියෙන් තමයි හරියට බලන්න පුළුවන් නේ. ඕම් බලන්න ලස්සනයි. කුඹුරු යාය වෙල් යායව. ඉතින් සුන්දරත්වය ඒ වගේම නිෂ්කලංක පරිසරය කොච්චර හිතට සැනසීමක් ලැබෙනවද කිව්වොත් මේ හරිය ඒ තරම් හරි සුන්දරයි. හිත නිවෙනවා මෙතනට ආවම. හරි ලස්සනයි මේ වගේ තැන් වලට ආවම. අපි පයින් යන්නෙත් ඒකයි කොච්චර දුර වුණත් මේ පරිසරයේ ලස්සන විඳ විඳ ලස්සන දැක දැක මේ සෝභාදාමයේ තියෙන සුන්දරත්වයේ විඳ විඳ අපි මේ ගමන වුණත් යන්නේ අපේ තියෙන මේකට මේ මොකද හරි සුන්දරයි මේ ගම්මානේ මෙහෙම බැලුවාම නැත්තම් පාරෙන් අපිට බස් එක තියෙනවා. පාරෙන් යනවට වඩා බස් එකේ යනවට වඩා හිතන හැමදාම මෙහෙම පයින් යනකොට ඒක ටිකක් හරි අමුතු අත්දැකීමක් නේ. ඒ නිසා ඉතින් අපි ඒකට කැමතියි. බලන්න අපේ යාළුවෝ පරිසරයට ආස කරන ලස්සන දේවල් වලට ආස කරන ගම්මාන දැක්කහම හරි සුන්දරයි. මේ වගේ දේවල් දකිනකොට අපිට හරි ආසයි. ඉතින් අපි ඒකෙන් දැන් එහා පැත්තෙන් යෝධයල ගලාගෙන යනවා. ඔය බලන්න. ඔන්න යෝධයල ගලාගෙන යනවා. මෙතන යෝධයල. වතුර ඉතින් මඩ පාටයි මොකද හොදන් ආපු දේවල් තාම ඉතින් යනවා. තියෙන සුන්දර යෝධයල අපි. මේ දවස්වල ළමයි එහෙම නාන්නේ නැහැ මොකද මේ ඔන්න යාළුවනේ ඉතින් ඔන්න අපේ ගමේ ලස්සනට තිබ්බ තැනක් තමයි මෙතන මේ බලන්න වතුර පාර හොදන් ගිහිල්ලා යෝධයල උඩින් ආයේ වතුර පාර හොදන් ගිහලා තියෙන හොදන්ගේ වාහනයක් යන්න නම් බෑ මුල් පෑදෙන්නම හොදන් ගිහලා තියෙනවා මේ ලස්සනට පාර තිබුණා මේ හරියේ දැන් ඔක්කොම හොදන් ගිහලා මුල් පෑදිලා මේ කුඹුරු වලට වැලි ගහලා නේද? වැලි කොට කුඹුරු මේ හරි අඩි 12ක් විතර යට වතුර තිබුණා මේ කාටවත් එන්න බැරි ගන්නට. ලස්සනට තැනක් තමයි මේ හරිය. මේ ඔක්කොම හොදන් ගිහලා තියෙන මේ තියෙන මේ පාලම මේ. නතරින් බහැලා ලස්සනට එන්න තියෙන්නේ මේ. ඔය ඉතින් ඔන්න බලා ගන්න හොඳට. ඉතින් වල් හැරෙන්නම හොදන් ගිහලා තියෙනවා. මේ කුඹුරු යායවල් මිනිස්සුන්ගේ බාන මේ පව් ඉතින් මහන්සිලා හදපු කුඹුරු යායවල් ඔක්කොම යටලා දැන් ආයේ මේව අස්වත් ගන්න ඕනේ. හාලා කරලා ඔක්කොම කරලා මේ. මේ ලස්සන කුඹුරු යායක් සුන්දර පරිසරයකට වෙච්ච දෙයක් මේ හරිය. බලන්න. කිසිම ජීවිත හානියක් නැහැ හැබැයි මේ. අර මොරටුවෙන් ඇවිල්ලා මේ අර මල්ලතුවේට පැනපු එක විතරයි. ගෑනු කෙනෙකුයි ළමයි දෙන්නෙකුයි පැනන අන්න ඒක තමයි තියෙන්නේ ලොකුම මේ කනගාටුව දායක දෙයකට. ඉතින් මොකද මේ ගමේ කිසිම කෙනෙක් ජීවිත හානි වුන්නේ නැහැ මල්ලතුවේ පිට අරගලද්දි. දැන් මේ යෝධයල පිට අරගලද්දිත් මේ හරියට සෑහෙන වතුර. මම හිතන්නේ ගොඩාක් ඉහළටම තිබ්බනේ. ඔව් අඩි 12කට පමණ 10කට 12කට පමණ උඩ වතුර තිබුණා යන්න බැරි ගානට. මේ හොදන් ගිහලා තියෙන වතුර පාර සැරේට මේ තියෙන. මේ වලවල් හැරලා බලන්න සුන්දර පරිසරයක් හිමි ස්ථානයක් මේ. බලන්න ඔයාලා වුණත් කොච්චර ලස්සනද කියලා. කුරුළු හඬ මොනරුන්ගේ කෑ ගැහිල්ල හඬ ඒ සීලුම දේවල් තියෙනවා මේවා හරි විඳින්න හරි ආසයි මේ දැන් තව ඉස්සරහට තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් ගිහිල්ලා මේ ඉතින් ඔන්න බලන්න මහසෑය එහෙම ඉස්සරහ තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් රුවන්වැලි සෑය ඒ වගේම සඳහිරු සෑය ඒ වෙන මේ බලන්න මේ කුඹුරු හොදාගෙන ගිහිල්ලා වැලි පස් ඔක්කොම තියෙන මේ කුඹුරු වල මේ මිනිස්සුන්ගේ අපරාධ ඉතින් ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා ඒවට මේගොල්ලන් බලන්න මේ සබහාදාමෙන් කොච්චර වතුරත් එක්ක සෙල්ලම් කරත් මේ බලන්න ලස්සන මල් මේ කැලෑවට උබින මල් මේ හරි ලස්සනයි මේ සුන්දරයි අපිට දැක්කහම මේ බලන්න මේ එහෙම දැක්කහම හරි ආසයි ඉතින් අපි ඕවා විඳ විඳ තමයි යන්නේ පරිසරේ කොච්චර බාධක තිබුණත් අපි යනවා මේ බලන්න මේ පළතුරුත් තියෙන ගස් ලැබුවේ ඒවා ලස්සනට තියෙනවා ඉතින් ඔන්න බලන්න යාළුවනේ සඳහිරු සෑය පේනවා ඉස්සරලාම රුවන්වැලි මහ සෑය පේනවා ඊට පිටුපස්සෙන් බලන්න අපේ ගමට පේන විදිය මේ ඔන්න බලන්න මම ලං කරලා පෙන්නන්නම් ඔයාලා බලන්න ඈත තියෙන්නේ මේ මම දැක්කද අර මෙහෙන් නාග විහාරේ පේනවා ඒක නම් පේන්නේ
චූටි පන්සලක් පේනවා. ඔයාලා කවුරුත් දන්නවා ගින්දරි චිත්‍රපටිය. ගින්දරි චිත්‍රපටියේ මේ නාග විහාරය. ඓතිහාසික නාග විහාරය පේනවා. ඒක මෙතෙන්ට. බහුබූත ගින්දරි තමයි. ඔව් ගින්දරිනේ. අපි වෙලාවක ඒකත් එන්නම් ගිහිල්ලා නේද? අපි ඒ විහාරෙත් පෙන්නන්නම්. ගන්ටා කුළුණ එහෙම හදලා දුන්නේ ගින්දරි චිත්‍රපටියට ආවේනික ඒක තමයි. ඉතින් ඔන්න රුවන්වැලි මහසෑය පේනවා. ඊට එහා පැත්තෙන් ජේතවනාරාමය පෙවුනා. අර ලොකු ගහ හන්ද අපිට පේන්නේ නැහැ නේ. ඔව් ඒක. ඕම් බලන්න අපේ යාළුවන්ට බලන්න පුළුවන් ඔන්න. රුවන්වැලි මහසෑය. ජේතවනාරාමේ නම් පේනවා ලාවට පේනවා. ඔන්න ඔය ගස් දෙක අතරින් ඔන්න බලන්න පුළුවන් නම් ඔන්න කට්ටියට මේ ගස් දෙක අතරින් තමයි පේන්නේ ජේතවනාරාමය. ඕම් පේන ලාවට කොත් වහන්සේ විතරක් පේනවා ජේතවනාරාමය. ඔයාලා දැක්කම ලයික් එකක් දාන්න. අපිට ඕම් සඳහිරු සෑය ඉදිරියෙන් මහා සෑය පිටුපසින් තියෙන්නේ මේ ගමට පේන ආකාරය තමයි ඔය. කොත් වහන්සේ ලස්සනට පේන ඕන. අපේ සුන්දරත්වයේ තියෙන ඔන්න ඔතනින් තමයි. ගම ලස්සන වෙන්නේ ඕකෙන් තමයි. හරි එහෙනම් ඔන්න බලන්න යාළුවනේ සුන්දර වැවක් තමයි මේ පෙන්වන්නේ ඔයාලට අපේ ගම්මානේ මැදින් එනකොට තියෙන. ඔය බලන්න. ලස්සන ගම. ඇතුලේ තියෙන ලස්සන වැව. ඔය බලන්න බලන්න ලස්සන බලන්න අර. දැක්කද? අර බලන්න ලස්සන. ඕම් බලන්න ලස්සන. ඉතින් ඔන්න බලන්න මේ ලස්සන වැව වතුර පිරීලා බලන්න අර කොරවක්කෝ අර මේ සත්තු ලස්සන සත්තු ඉන්නවා අර කොරවක්කෝ දිය කාවෝ අර ඈත ඉන්නේ රවුමට වගේ පීන අර වතුරේ. ඒ ඉන්නේ දිය කාවෝ. දිය කාවෝනේ. මේ අර ඈත පේන්නේ පන් නේද? පන් බාන යායට තියෙනවා. පන් වලින් වැඩ ගන්න මිනිස්සු නෑ දැන්. ගම්මානේ නෑ. ඉස්සර හිටියා අපේ ආච්චිලා සීයලා පන් වලින් පැදුරු වියනවා එමෙන් කරනවා. දැන් නෑ. දැන් කිසිම කෙනෙක් ඒ කර්මාන්තය දන්නේ නෑ. මේ පන් මේ හැම තැනම පන් තියෙන්නේ. අපිත් ඉතින් දන්නේ අපි ලීසෙල්ලම් බඩුනේ හදන්නේ. ඉතින් අපි හැම දෙයක් කරන්න දන්නේ පන් වලින් වැඩ කරන්න පුළුවන් දන්න අයට ඕන තරම් පන් තියෙනවා මේ වැවේ. අර කොච්චර ලස්සනද කියලා. කුරුල්ලෝ පියාඹනවා. දිහිනියෝ පියාඹිනවා ඔය. ඔය දිහිනිය පියාඹන ලස්සන. ඉස්සර තිබ්බට පන් පැදුරු එහෙම දැන් නෑ නේද? පන් වලින් වැඩ ගන්න දන්න කෙනෙක් ඉන්නවා මෙන්න පන් තියෙන ඕන තරම්. ඉතින් තාවස්තිපුරට ඇවිල්ලා අහන්න පන් තියෙන වැව කොයිද කියලා ඕන කෙනෙක් කියයි. මේ බලන්න මේ ලස්සනට දියකාව පීනගෙන යනවා මේ. ඔය බලන්න. අවුව ටිකක් සැරයි දැන් නම්. දැන් නම් අවුව ටිකක් සැරයි. ඉතින් අපි යන පාර තමයි. ඔන්න යාළුවනේ බලන්න මේ ලස්සන මල් යාය තියෙනවා මේ බලන්න ලස්සනට මේ වැව අයිනෙන් තියෙන්නේ. ඔය බලන්න ඔය ලස්සනට පිපින මල්. ඒවා අනුරාධපුරේ සමහර වෙලාවට රුවන්වැලි සෑයට යනකොට වඳින්න වට්ටි වලට හදලා තියෙනවා. පූජා වට්ටි වලට තියෙනවා. අපි නම නම් හරියටම දන්නේ නැහැ මතක නෑ. මට මතකෙට එන්නේ නෑ නම. මේ ඔය තියෙන්නේ ලස්සන මල් ටිකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දාන්න මේ මල් జాතිය මොකක්ද? ඔන්න ඉතින් යාළුවනේ අපේ YouTube channel එක subscribe කරනවා වගේම අපේ සජන වුට්ටෝයි කියන Facebook page එකත් follow කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.